අවුරුදු ප්‍රොජෙක්ට්. හරි ආ. එක්ස්ටර්නල් එකක් අරගෙන ඔව්. මෙතන ඉන්ටර්නල් තියෙද්දි ආපහු රීටෙස්ට් කරන්න වෙනවනේ ඉන්ටර්නල්. ඔව්. හරි ඊට පස්සේ මේ ඉන්ටර්නල් එකකින් ආ තේරෙනවා ඒකෙන් මට බලන්න තේරෙනවා. ආයේ මේ එක්ස්ටර්නල් එකට. ඔව් හරි තේරෙනවා තේරෙනවා. මල්ලි කියන්නේ දැන් ඔව් අර මේ එතකොට වොයිස් රෙකෝඩර් මේක එකක් දැම්මට ලොජික් එක පස්සේ විතරක් මතක තියාගන්න. මේ හ්ම්. පිච් එක මේ විදිහට මතක තියාගන්න එපා. ඒක හේතුව මොකක්ද දන්නවද? හ්ම්. එතන මාකට් එක මෙන්න මෙහෙම දෙයක් කොහොම වෙනවද? මෙතනත් ඉන්ටර්නල් තියෙනවා. මේවත් එක්ස්ටර්නල් අරන්නදී මේ පැත්තෙත් ඔය ඉන්ටර්නල් ඉතුරු වෙලා තියෙනවා. මේකෙන් කොතනින්ද එන්ට වෙන්නේ කියලා හිතා ගන්න බෑනේ. මෙතනින් එන්ට වෙන්නද මෙහෙන් එන්ට වෙන්නද මෙහෙන් එන්ට වෙන්නද කියලා. ඔව්නේ. හරි. මේ පිච් එක මේ විදිහට මතක තියාගන්න. ඒතකොට බලන්න මේ වගේ ඉන්ටර්නල් තැනකට මාකට් එක එද්දි හරි ඔව්. ලොජික් එක මොකක්ද එක්ස්ටර්නල් ගත්තා ඊට පස්සේ ඉන්ටර්නල් එන්න ඕන. ඉන්ටර්නල් අරන් එක්ස්ටර්නල් ගන්න එන්න ඕන. ඒතකොට මේ ඉන්ටර්නල් තැනකදී අපේ එන්ට්‍රියට ඕන කරන දේවල් ටික තියෙනවනේ. ඔව්. ඉන්ටර්නල් තැනකදී එතනින් මේ එක්ස්ටර්නල් ටාගට් කරලා ගන්න. එතකොට මේ වගේ තැනකට මාකට් ආපුවම බලන්න මේ වගේ ඔහොම එනවා. හරි. මේ ඉන්ටර්නල් තුල තියෙනවා. ඔව්. එක්ස්ටර්නල් අරන් තියෙනවා. ඉන්ටර්නල් තැනකට එද්දී අය මෙහෙර එක්ස්ටර්නල් තියෙනවා. එතකොට මෙතනදී බලන්න එන්ට වෙන්න ඕන කරුණු ටික තියෙනවද කිය. හරි. ඊට පස්සේ එතනින් එක්ස්ටර්නල් ටාගට් කරනවා. සාමාන්‍ය තේරෙනවද? ඔය ලොජික් එක මතක තියාගත්තා නම් හරි. ආ තේරෙනවා. වීක්ලි උනත් සාමාන්‍ය වීක්ලි වගේ ඉඳලා එන්න. බයස් එක බලද්දි. ඒක උදාහරණයක් ගමු. මෙතනදී බලන්න රේන්ජ් එක ඇතුළට එනවා මාකට් එක. හරි. මේ හරිය තියෙන ඉන්ටර්නල් එකකට. රෙස්පෙක්ට් කර එක්ස්ටර්නල් ගත්තා. අරගෙන කොතනින් එයා ආපහු හැරෙයිද කියලා අපිට කියන්න අමාරුයි. හරි. මේ ලොජික් එක ඊට පස්සේ හ්ම්. ආයෙනවා මෙන්න මෙතන තියෙනවනේ ඉන්ටර්න් එතෙන්ට එනවා. එතකොට මේ එක්ස්ටර්නල් එක ටාගට් කරනවා. හරි. එක්ස්ටර්නල් ගන්නවා. මේ පැත්තේ ඉන්ටර්නල් කැලේ තියෙනවනේ. ඔව්. ඒ තැන් වලදී බලන්න ඕනේ. අය දැන් මේ පැත්තට රිවර්ස් එන්න අපිට මොනවා හරි එන්ට්‍රි වලට උන කරුණු ටික තියෙනවද කියලා. හරි. තිබ්බොත් එන්ට ආ. වෙනවා. මොකද මේ එක්ස්ටර්නල් අරන්නේ මේ තියෙන්නේ මෙතන. එතකොට මෙතනින් අහපව් ඔයාට මේ ඉන්ටර්නල් එක ටැප් වෙලා තියෙන්නේ. ඔව්. එයාට එක්ස්ටර්නල් ටාගට් වෙන්න පුළුවන්. හරි. මල්ලි ඔව්. ඔය දැන් අන්නේ ඇන්ද එක FPG එකනේ ඇන්දේ ඔව්. කළු පාට එක. ඒතර ඔව්. කළු පාට කැනල එක ඊළඟට පල්ලෙහා තියෙන කැනල එකත් FPG නේද? මේ හරියද? පල්ලෙහා එක. මේකද? ඔව්. ඔව් FAG එක. හා හා. ඉතින් උඩ ඒ උඩ ටැන් එකෙන් නේ බොක්ස් එක මේක. ඔයාලා මේක දැන් මේ FAG එක හොයාගන්න අමාරු නේද? මෙතන ස්විං එකක් නේ තියෙන්නේ. ඔව්. මෙතන ස්විං එකක් නේ තියෙන්නේ. ඔව්. හරි. මේ ටික හැදිලා නැත්නම් හරි. මේකට ප්‍රීමියම් ඩිස්කවුන්ට් දාලා බලන්න පුළුවන්. මේ හා ටිකත් හා මෙතන හා. හැදිලා තියෙනවා. මෙතන ස්විං එකයි මෙතන ස්විං එක කන්සිඩර් කරලා ප්‍රීමියම් ඩිස්කවුන්ට් දාලා බලන්න පුළුවන් මොන ස්විං එකද මේ ස්විං එක නේ මේ FEG එකද කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේද.
ඒකට මෙතනදී අපි ට්‍රේඩ් එකක් බලනවා නම් මේ පැත්ත හැදිලා නැත්තම් මේ හරි වගේ ඉන්නවනම් හරිද? ප්‍රීමියම් ඩිස්කවුන්ට් දාපම අපි ප්‍රීමියම් එකේ ඉන්න සෙල් එක බලන්න. ඔව්. මේ ෆීජ් එක මාක් කරලා තියාගන්න පුළුවන්. මේ ෆීජ් එක මාක් කරලා තියාගන්න පුළුවන්. ඒ තැන් වලදී එන්ටර් වෙන්න ඕන කරුණු ටික ආවොත් අපි එන්ටර් වෙනවා. හා හා හා. ඒ අර වෙන කිසි දෙයක් මෙතනින්ම හරියටම හැරෙයි කියන්න බෑ කොතනින්ද හරි හැරෙන්න පුළුවන් කියලා. ඔව්. අනුමාන කරන්න විතරයි පුළුවන්. හරි හරි. හැබැයි දැන් ඒ FV හරි මාකට් එක හරියන්නේ නැති නිසානේ ඔහොම කියන්නේ FVG කියලානේ. දැන් FVG කැන්සල් වෙලා තියෙන්නේ නේද? ඔව් දැහැරිලා ඒකෙන් වැදිලානේ තියෙන්නේ. මේ හරි මෙතන එක්ස්ටර්නල් ගන්නවා හරිද? මේ මෙතන තියෙනවා equals highs. හරි. මෙයා ගිහිල්ලා ඒවා ටිකක් ගන්නවා. එතකොට මේක උඩට යද්දි අපිට බලන්න පුළුවන් මේ පැත්තේ මොනවද තියෙන කියලා FEGs මොනවා හරි. දැන් මෙතන එක්ස්ටර්නල් අරන් ඔව්. අපි නිකන් මාක් කරලා බලමු. මේ කියන්නේ ඒ ගිහිල්ලා ඉන්ටර්නල් එකකට තමයි ටැප් වෙන්නේ. ඔව්නේ. ඉන්ටර්නල් එකේ නවතිනවා. එතනදී එන්ටර් වෙන්න ඕන ටික තියෙනවනම් කරුණු ටික අපි එන්ටර් වෙනවා. මේ වැඩේ තේරුණාද? ඔව් ටිකක් තේරෙනවා. එතනට ඉන්ටර්නල් උඩට ගිහින් ඉන්ටර්නල් එක්ස්ටර්නල් බලන්න. දැන් මේ එක්ස්ටර්නල් ඉන්ටර්නල් බලන්න ඉන්න එපා. ලේසියෙම ඉන්ටර්නල් ටු එක්ස්ටර්නල් බලන්න. වීක්ලිත් ඔය විදිහට බලා ගන්න. ඩේලිත් ඒ විදිහටම දැන් බලන්න. මල්ලි දැන් මොකද ඔය දැන් ඔය තියෙන විදිහට දැන් අර මාකට් එකේ ඒ දැන් තියෙන දැන් ඊළඟට වෙන්නේ මල්ලි ඉන්ටර්නල් අරගෙන ආයෙ එක්ස්ටර්නල් ගන්න යන්නේ නේ. ඉන්ටර්නල් ගන්න දැන් ඊළඟට තියෙන්නේ. ඔව්. හරිද? ඒකට ටැප් වෙන තැන කේස් ගන්න පුළුවන් ඊට අර එතනම තියෙන FPG එක පුළුවන් නේ. එහෙම නැත්නම් ඊට පල්ලෙහා එකක් තියෙනවා නේද? ඔව් මේ දෙනවා දැන් මේ වීක්ලි මේ විදිහටම බැලුවොත් අය මෙයා ඉන්ටර්නල් ඇවිල්ලා නා එක්ස්ටර්නල් එකක් තියෙන මෙන්න මේ ඔව්. ඒක කන්සිඩර් ගන්න. පල්ලෙහා එක නෙමෙයිනේ. එක්ස්ටර්නල් තමයි කන්සිඩර් කරන්නේ හරිද? ඒ එන අතරතුර මේ FVGM ෆිල් වෙන්න පුළුවන්. ඒතොර ළඟම තියෙන බලනවා. හරි. මෙතෙන්ට වීක්ලි එන්න පුළුවන්. ෆිල් වෙන්න. හරි. ඔව් ඔව්. වීක්ලි ඔය විදිහට බලාගෙන ඊපස්සේ ඒකෙම ඩේලිත් බලනවා. හරි. ඩේලි බලපුවම එක්ස්ටර්නල් අරන් තියෙන්නේ. මෙතනදී ඒක බැලුවම මල්ලි FPG එකක් නෑ නේද? තියෙද? මෙතන තියෙනවනේ. චුට්ටක් තියෙන පොඩි එකක් නේ. ඔය ඉතුරුලා තියෙන්නේ. මේ හැරින් ගත්තා. මේකනේ ටැප් වෙන්නේ. ඊට පස්සේ ඒකෙත් එක්ස්ටර්නල් ගිහිල්ලා ගන්නවා. නැත්තම් මෙයා එන්න ඕනේ ඉන්ටර්නල් තැනකට. ඔව්නේ. ඒද්දි ඩේලිත් මාක් කරගන්න. ඔය ඉන්ටර්නල් එක්ස්ටර්නල් මාක් කරගන්න. එක්ස්ටර්නල් ගත්තා. කොහෙද ඉන්ටර්නල් තියෙන්නේ මෙතන. හරි. මේ ටික හැදිලා නැහැ. මෙයා අපි හිතනවා මෙතෙන්ට එයි කියලා. එන්නේ නැතුව අය හැරුණා. හැරෙන්නේ කොහොමද? මෙතන එක්ස්ටර්නල් අරගෙන. හරි. ඒතකොට එයා එතන එක්ස්ටර්නල් ගත්තනේ. කෙලින් මෙතෙන්ට එන්නත් පුළුවන්. මෙතන පීජයක් හැදෙනවනේ. ඔව්. ඉන්ටර්නල්. එතන ගිහිල්ලා අරන් ආයෙ මෙතන ගලවන්නත් පුළුවන්. තේරෙනවද ඒ වැඩේ? ඉන්ටර්නල් එක්ස්ටර්නල් මාක් කර කර තමයි යන්නේ තියෙන්නේ ලේසිම ක්‍රමය. ඔව්නේ. රේන්ජ් එක. ඔය විදිහෙන් 4 hours බලන්න. ඕකම ඩේලිත් බලන්න. ඩේලි නෙමෙයි 1 hour. වන් hour වල පොඩ්ඩක් බලන්න.
එක්සාම්පල් යන පොඩි රේන්ජ් එකක් බලමු. මෙන්න මේ රේන්ජ් එක. මෙයා මෙතන මේ ලික්විඩිටි එක අරගෙන ඔව් ගියා. යද්දි ඉන්ටර්නල් මෙතන තියෙනවනේ. තියන් ඔව් ගිහිලා තියෙන්නේ. එතකොට FEG යාගේ එක නේ එක්ස්ටර්නල් එනවා මේක ඔව් නේද? ඔව් මාකට් එක එනවා ඉන්ටර්නල් ටැප් එනවා. මෙතන එක්ස්ටර්නල් අරන් නැහැ. යම් තාක් දුරට මාකට් එක යනවා. එක්ස්ටර්නල් ගන්න නැතුව යනවා පල්ලෙහාට ඔව් ද මේ තව ඇතිනේ මේ 1 hour එද්දී ඔව් වේව්ස් වැඩි. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. හිතන්නකෝ මේ 4 hour එක කියලා. ඩේලි හරි කියලා. ඔව් ඕක ඇතුලේ 1 hour මෙන්න මේ විදිහට තියෙනවා. ගොඩක් තියෙනවා. ඔව් නේ ඔව් වැඩි වෙනවයිනේ ටයිම් ෆ්‍රේම් එක අඩු වෙන වැඩි වෙනවා එතකොට හරියට පර්ෆෙක්ට් කියන්න අමාරුයි මේ මොන FEG එකද එන්නේ කියලා. මොකද ඩේලි එකේ FEG එක මේ හැරේ තිබ්බොත් හරි. හයි ටයිම් ෆ්‍රේම් එක තමයි අපි මාකට් එක මේ බයිස් එක බලන්න යූස් කරන්නේ. ඔව් එතකොට මේවා ඉන්වැලිඩ් වෙන්න පුළුවන්. මේ FEG. එයා මේ ඩේලි FEG එකට එනවා නම් මේවා ඉන්වැලිඩ් වෙන්න පුළුවන්. හහ ඒසි තේරෙනවද? ඔය කියන්නේ අරව ඉන්වැලිඩ් වෙනවා මේකට ආවොත් නේ එහෙමද ඔව් හයි ටයිම් ෆ්‍රේම් FEG එකක් යට තියෙනවා නම් ඔව් ඒ ලෝ ටයිම් ෆ්‍රේම් වල ඊට උඩින් තියෙන FEG ඉන්වැලිඩ් වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන් නේ. හරි වැඩි හරියක් තියෙන්නේ වෙන්න පුළුවන් සම්පතයි. ඔව් හයි නේ ටයිම් ෆ්‍රේම් FEG එකක් යට තියෙනවා නම් ඊට උඩ ලෝ ටයිම් ෆ්‍රේම් FEG ටික ඉන්වැලිඩ් වෙනවා. මාළි ඔන්න ඔය වගේ තැනකදී එන්ට්‍රි එකක් ගන්න බැරිද අග අග මෙතන ගන්නත් පුළුවන් මෙතන ගන්නත් අන්න පුළුවන්. එතන මේක කොතනද අපිට රේන්ජ් එක මාක් කරගත්තාම මෙතන ඉන්ටර්නල් තියෙනවනේ 1 hour නේ. ඔව් මේ හරියට මාකට් එක ආපුවාම ඔය හරියට උතනින්ම ගෙනෙන්නේ. කිල් සෝන් එකක් දාගත්තාම මේක ඇවිල්ලා 4 right මෙතනින් ටැප් වෙන්නේ නේ. FEG එක මේ කැන්ඩල් එකෙන් වදින්නේ ඇවිල්ලානේ. ඔව් නේ ඔව් ඔව් කෙන් ටැප් වෙලා ආයෙ උඩට යනවා එතනින් අපිට බලමු එන්ට්‍රි එකක් පුළුවන්ද කියලා. හරි. එන්ට්‍රි එක බලන්න අපිට ලික්විඩ් ස්විප් එකක් අනිවාර්යෙන් ඕනේ. මේක ඇතුළේ නැත්නම් මේක බැලුමට මෙතන ලික්විඩ් ස්විප් වෙනවා කියලා අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. හරි. හ්ම් FEG එකට එනවා ස්ට්‍රක්චර් shift එකක්. ඔතන ගන්න පුළුවන්. මේක හැදිලා නැහැ කියලා හිතුවා. දැන් හැදෙන ගමන් බලන්න. මෙතන පොඩි ලික්විඩ් ස්විප් එකක් දෙනවා. මේක කන්සිඩර් කරන්නේ නැතුව මේක කන්සිඩර් කරත් තුනයි 35. මේ හරි. මේ හරියයි 3:35 වෙලාව හරිද? හ්ම් මේකේ ඔත් එක්කම මං කියලා දෙන්නම්.
එකක් තියෙනවා සාමාන්‍ය 1 hour කැන්ඩල් එකක් ගත්තාම හරි ඔව් මේක මැක්‍රෝ ටයිම් එකේ තියෙන්නේ මේ කැන්ඩල් එකෙන් භාගය ඊළඟ කැන්ඩල් එකෙන් භාගයයිනේ වැටෙන්නේ ඔව් මේ කැන්ඩල් එකේ අන්තිම හරියයි ඊළඟ කැන්ඩල් එකේ මුලයිනේ වැටෙන්නේ ඔව් හරි ඕකේ power of 3 කියලා තියෙනවා හරිද accumulate වෙනවා manipulation එක වෙනවා distribution එක වෙනවා හරි එතකොට කැන්ඩල් දෙකේ accumulation එකයි manipulation එකයි අපි identify කරගන්න ඕනේ එන්ටර් වෙද්දී මේ 1 hour එකක මැද හරියෙන් එන්ටර් වෙන්න හොඳ නැහැ ගොඩක් වෙලාවට SL වදින්නේ ඒ වෙලාවට මං කියන්නේ තේරෙනවද නැහැ ඔව් මදාරේ එන්ටර් වෙන්න බෑ එන්ටර් වුණොත් මේ මැනිපියුලේෂන් එකට අහු SL වෙනවා වදින නේ ප්‍රමාණය වැඩි ඔව් මෙතන ස්ට්‍රක්චර් shift එක ඔක්කොම දෙන්නේ 3:34 විතර ඒතකොට ඔව් 3 ඉඳලා 4ට යන පැය කෑල්ල එකේ භාගයකට වැඩිය ගිහිල්ලා මෙහෙම වැදිලා මෙහෙම වෙන්නේ නැතිව යන අවස්ථා තියෙනවා හරිද ඔව් මෙතනින් ගත්තත් මොකද හිතන්නද මෙතනින් ගත්ත කියන්නේ ඔව් ඒත් SL මෙතනින් කනවනේ ඔව්නේ හරි SL එක කෑවා අපි බලන් ඉන්නවා හරි ඊට පස්සේ 3යි 4 මෙතන ඒතකොට මේ ඔක්කොම ලික්විඩිටි වෙනවනේ ඔව් ඇයි එහෙම වෙන්නේ ඒ කියන්නේ දැන් මේ ඔක්කොම ලික්විඩිටි වෙනවනේ අය ඕකේ ඇයි එහෙම වෙන්නේ කියලා ම්, මොකද දන්නවද මං කියා මතකද ඊළඟ පැයට එද්දී ඒ කැන්ඩල් එකේ මුලයි අනිත් කැන්ඩල් එකේ අගයි එතකොට ඒ අනිත් කැන්ඩල් එකේ අවසන් වෙන කැල්ල ඇකියුමුලේෂන් එක විදිර ගන්නවා හරිද ඔව් ඊට පස්සේ අර කැන්ඩල් එකේ මුල මැනිපියුලේෂන් එක විදිර ගන්නවා ඊට පස්සේ තමයි ඊළඟ කැන්ඩල් එකේ ඩිස්ට්‍රිබියුෂන් එක පටන් ගන්න. අපේ බයස් එක බයි නම් දැන් ඉන්ටර්නල් ඉඳලා එක්ස්ටර්නල් බලන්න මෙතන. මේක කියන්න තේරුම් නැත්නම් අහන්න. ක්ලියර් කළාද? ඕක පොඩ්ඩක් අල්ලගත්තම ලේසි. දැන් මෙතනින් හතර පටන් ගන්න. මෙතනින් ඔය මුකුත් බලන්න නැතුව ගත්තම SL එක කෑවා. හරිද? ඊට පස්සේ අපිට ඕනේ ඇක්යුමුලේෂන් එක ඕනේ මැනිපියුලේෂන් එක ඕනේ ඩිස්ට්‍රිබියුෂන් එක. අපි ඩිස්ට්‍රිබියුෂන් එක තමයි ට්‍රේඩ් කරන්නේ. ඔව්නේ ඉන්නේ FEG එකක් ඇතුලේ. ඒතකොට එක්ස්ටර්නල් තමයි ට්‍රේඩ් කරන්නේ. හරි? මෙතනින් හතර පටන් ගන්නවා. හරි? එතකොට අපිට ඕනේ මැනිපියුලේෂන් එක. ඒ කියන්නේ සරලම කියවොත් මේ ලික්විඩ් ස්විප් කරන එකක් අවශ්‍ය වෙනවා. මේ ඔක්කොම ස්විංස් ලික්විඩිටි ගන්න. මේ ටික ලික්විඩිටි. මේකනේ හතර පටන් ගන්න කැන්ලේ. මේ ටික ලික්විඩිටි. මේ ටික අමතක කරමු මෙතන දැන් SL එක කාලානේ. දණ්ඩ තියෙන ලික්විඩිටි එක. ඒ ලික්විඩිටි ගන්නවා. ගත්තාට පස්සේ අපිට එන්ට්‍රි මොඩල් එකක් දෙන්න ඕනේ. ඔව්නේ නේ එහෙම නේද? ආ ඒ මෙතන තියෙනවා FEG. මේක අරගෙන උඩට ගලවනවා. ගලවද්දී ඒවනේ මොකද IFAG මෙතන මේක ෆිල් වුණා IFEG ඉන්නේ. දැන් අපි මෙතනින් බලන්නත් පුළුවන්. මාකට් එක ආව. ඊට පස්සේ ස්ට්‍රක්චර් එකක් ගැලවෙනවා. මෙතන තියෙනවා.
ඊට පස්සේ බ්‍රේකර් එක මං කියලා දුන්නා නේද? ඔව්. මේක බ්‍රේකර් එකක් වෙනවා. ස්ට්‍රක්චර් එක ගැලවෙනවා මෙතනින්. ඊට පස්සේ බ්‍රේකර් එක ටැප් වෙනවා. මාකට් එක යනවා. හ්ම්. එතන පහලට යනවා නම් කෙලින්ම ඕක බින්දගෙන යන්නේ නැතුව අතනින් පහලට යනවා නේද? එහෙමද? පහලට යනවා කියන්නේ මෙතනින්ද? නෑ ඕක දැන් බ්‍රේකර් එකක් නේ. ඔව් බ්‍රේකර් එකක් වෙලා තියෙන්නේ උඩට කඩාගෙන ගිහිල්ලා ආයෙ රීටෙස්ට් වෙලා උඩට යනවා. ඔව් මම කියන්නේ එහෙම නොවි ඕකේ ටැප් වෙලා ඩවුන් යන එකක් වුණා නම් ඔච්චර උඩ යන්නේ මෙතනින් නැතුව පහත් වෙනවද? ඈ? මෙතනින් ටැප් වෙලා යනවා නම් මෙතනින් මේක තමයි බ්‍රේක් වෙන්නේ. හා හා හා. එහෙම ටැප් වෙලා යනවා නම් ඔච්චර උඩ යන්නේ නැහැ නේ. ඒ කියන්නේ මෙතනින් හැරෙනවා නම් ඔව්. මෙතනින් හැරෙන්න මෙච්චර මේක නැහැ කියලා දාන්න. නෑ මම අහන්නේ එහෙම නෙමෙයි. ඕක දැන් අපි ගියපු නිසානේ හිතාගන්නේ බ්‍රේකර් එකක් කියලා. කඩාගෙන ගිහලා ආයෙ ඔව් රීටෙස්ට් වෙලා. ඔව් නැත්නම් ආයි මාකරේ තියාගන්න. මෙතන හයිය ඈ? ගැලවෙද්දී ඔව්. ඕක මේ ඔය සිද්ධිය මෙහෙම කරාගෙන. නොපෙන්න. ඔයාලට පැටලෙන තැන දැන් බ්‍රේකර් ගහන කෙනාට බ්‍රේකර් එන්ට්‍රිය මෙතන තියෙනවා. හරි? FEG ගහන කෙනාට එන්ට්‍රියක් නැහැ මෙතන. ඔක එන්ට්‍රියක් නෑ. මෙතන FEG එක තියෙන්නේ. ඇවිල්ලා නැහැ ආයේ මාකට. හරි ඈත නම් ඉන්නවානේ. ඔව් බල ඒ මාකට එන්න ඕනේ හැම වෙලේ. දැන් මෙතනින් බ්‍රේකර් ගහන කෙනෙක්ට මෙතන හයිය ගලපු ගම හරි? මේක බ්‍රේකර් එකක් වෙනවනේ. ඒක බ්‍රේකර් එකක් මල්ලේ වෙලා පොඩි පොඩි මල්ලේ. ඕ මල්ලේ ඔව් දැන් ඔය දෙකක් මාක් කරලා ඇන්දනේ. ඒක මාක් ඔව් කරනද ඊට එහා දෙකට මාක් කරන්න පුළුවන්. ඇයි එහෙම ළඟ දෙකක් අල්ලන්නේ? මේකද? ඒකයි ඊට එහා එක අල්ලන්න පුළුවන්. මේකද? නෑ 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 මේ පැත්තේ ඉස්සෙල්ලා අල්ලපු තැන ඉඳලා අනිත් පැත්තට ආය අදින්න පුළුවන් නේද? මේ පැත්තටද මේ පැත්තටද? නෑ මල්ලි අදපු පැත්තටම තමා. හ්ම්. මල්ලි ගෙනියන්නකෝ අන්න එතන ඉඳලා මෙතන ඉඳලා එතන ඉඳලා වමේ තියෙන ඒ ලයින් එකේ එකක් තියෙනවනේ. මේකද? අන්න එතන. එහෙම අදින්නත් බැරිද? මේ හයි එකක් විදියටද? ඔව්. එතනින් ස්ට්‍රක්චර් එක shift එක කියලා ඔව්. පුළුවන්. ඊට කලින් ගැලවෙන්නේ මෙතන නේ. ඒ මොකද? ඊට කලින් ගැලවෙන්නේ මෙතනනේ. ඒ නිසා ළඟම එක තමයි අල්ලන්නේ නේ. ඔව් ළඟම වෙන දේ අල්ලන්නේ. දැන් මම මෙච්චරේ මතක හිතන්නේ තියාගන්න ඕනේ. අලවකට උඩම තියෙන්නේ. ඒ දැන් නිසා ඒක මේ අල්ලන මාව නැත්නම් මම බලන්නේ. හරි මේක ගැලේ ළඟම පළවෙනිම තියෙන ගැලිච්ච ගමන් ඒතර කන්සිඩර් කරන්නේ. හරි හරි හරි. නැතුව උඩ මේක ගලවනකම් බලන් ඉන්නේ නැහැ නේ. දැන් ඔන්න ඕකනේ මට එහෙම වුණොත් ඉතින් මේ ලෝ රෙසිස්ටන්ට් ලික්විඩිටි එක අරගෙන අහපව මෙහෙ එකක් අරන් ආයෙ හැරෙන්න පුළුවන් මේ එන ටික ගන්න. එහෙනම් ළඟම එක ගැලවුණාට පස්සේ තමයි හරි හරි. ඔව් දැන් දෙන්න. මෙතනට බලන්නත් පුළුවන් මේ මේ මේක බලන්න මේක හයි ප්‍රොබබල් නෑ. එහෙනම් ඒක හයි ප්‍රොබබල් වෙන්න මෙතන මේ ලික්විඩිටි එක අරගෙන මෙතන හයි ගැලවුණා නම් හරි. එහෙනම් ඒක හයි ප්‍රොබබල් වෙනවා. දැන් මෙතන දෙන්න මේ ලික්විඩිටි එක අරගන්න එන්න මූලික එච් එක තියෙන මෙතනනේ. ඔව්. ඒක බ්‍රේකර් එක තමයි අපිට කන්සිඩර් කරන්න. මෙතන එක ගන්න බෑ. දැන් මට ආයි ගන්න බැරි හේතුව කියන්නේ කොහොමද? යට එක. මේක ලික්විඩ් ස්විප් වෙන්නේ නැතිද? මං අයියට කියලා දුන්නේ නේද අර OP හයි ප්‍රොබබල් වෙන්නේ ලෝ ප්‍රොබබල් වෙන්නේ කොහොමද කියලා. ඒක මට පැහැදිලි නෑ මල්ලි. OB එකක් අර හයි ප්‍රොබබල් කියලා දුන්නේ ලෝ නෑ ප්‍රොබබල් මල්ලි. ඉන්නේ මෙන්න මේකද? අර හයි ප්‍රොබබල් වෙන්නේ ලික්විඩිටි අරගෙන ස්ට්‍රක්චර් එක shift කරපුවම. ඔව්. මේකට අර SMC කතා කරන කාට කියනවා චොච් එකක් කියලා. හරි?
හ්ම් ICT කතා කරනවා change of state delivery එකක්. හ්ම් හ්ම් දෙකෙන් එක එන්නේ. ඒතකොට මේකේ තියෙන OP එක high probable වෙනවා. මොකද liquid sweep කරලා තියෙන නිසා. ICT co-contents වල මුල් ටික ගන්න නම් මේ reverse trade එකක් ගන්න liquid sweep වෙන්න ඕනේ. හරි? අපි reverse trade යන ගන්න යන්නේ. ඒතකොට ඒකට ඕන කරන එක තියෙනවා liquid sweep වෙලා තියෙනවා. low probable වෙන්නේ. එහෙම liquid sweep නැති OB තියෙනවා. මෙන්න මේ වගේ දේවල්. ඔව් ඒවා low probable වෙනවා. ඕවා ගැලවෙන්න දෙන්න පුළුවන්. ඉක්මනින්ම. ලික්විඩ් ස්වීප් එක නැහැ නේ හරි මෙතන liquid sweep එක නැහැ නේ. ඔව් ඒක නෑනේ ගාල වෙනකොට ස්ට්‍රක්චර් එකක් ගැලවිලා තියෙනවා. මේ හරි. නෑ මේ තාම සරල විදිහට කියලා දෙන්නේ. තේරුණා නේද? ඔව් තේරුණා ඒ කියන්නේ දාතර ගලවල නැති නිසා තමයි ලික්විඩ් ස්වීප් එකක් නැත්තේ නේ එහෙම නැති නිසා ඒක හයිපර්බල් නෑනේ එතකොට මේ හරි එකක් තමයි කන්සිඩර් කරන්න ඕනේ. මොකද මේ රේන්ජ් එක ඇතුළේ තාම තියෙන්නේ. හරි මේ රේන්ජ් එක ඇතුළේ තමයි තියෙන තාම ප්‍රයිස් එක. මෙතෙන්ට ආවත් නේ. ඒ ගලවලා ආව නම් හරි. මේ ලික්විඩ් මේ මෙතන කෙලවර ආයි තා පල්ලෙහාට ගලවගෙන ආව නම් අන්න හරිනේ ඔව් මෙතනින් ගලවලා මෙතනින් බ්‍රේක් වෙච්ච ගම මේ හරි දැන් බ්‍රේකර් එකෙන් ගන්න පුළුවන්. හරි හරි මෙතන FVG entry කෙනෙක් ඉන්නවනේ FVG entry එකක් නැහැ. ඊට පස්සේ FVG entry එකක් එන්නේ තව පස්සේ නේද එහෙමද එතකොට එද්දි කිල් zone එකෙන් එළියේ. ඕනේ මේ මේනේ. එතකොට මේ වෙන්න තියෙන වෙලාව. ඕනේ ඉසෝනේ එළියනේ අනික මේ හරි ගන්න හැබැයි පහ ටයිම් එක ඒත් එළියනේ. මේක තව පොඩි එකක් තියෙනවා ඒක මම කියන්නම් හරි. මේකට පුළුවන් මේ ටර්ටල් සූප් එන්ට්‍රි එකක් ගන්න. turtle soup මම කියලා දුන්නා මම හිතේ. ඔව් ඒක break out ඒ කියන්නේ turtle soup කියලා කියන්නේ මේ break out වෙනා වගේ පෙන්නනවා ඒවට ආය යන්න අනිත් පැත්තටම තමයි ඔව්. මෙන්න මෙතන ස්විං එක බලන්නකෝ. මේ 1 minute නේ. ඔක පොඩ්ඩක් 15 minute 15 minute හොඳ ස්විං එකක් ගන්න තියෙන්නේ මෙතන. ඔව් liquid sweep යන්නේ ඔව් ටර්ටල් සූප් බලද්දි ඊට කලින් මේ high time frame හොඳ ස්විං එකක් වෙන්න. ටර්ටල් සූප් එක බලද්දි ඒ time frame එකේ ටර්ටල් සූප් එක බලන්න යන්න එපා. ඒක මේ probable මදි. හා හා ඊට උඩ time frame එක ස්විං එකක් ටර්ටල් සූප් එක. ඔව් මෙන්න මේ ස්විං එක. හරි මේ 1 minute ඉන්න 15 minute වගේ බලන්න ටර්ටල් මේ ස්විං එක ටර්ටල් සූප් බලන එක. හරි 1 hour හරි. හරි 1 minute එකේ entry එක ගන්න. මෙන්න මේ කැන්ල් එකෙන් ටර්ටල් සූප් එන්නේ. ඔව් 1 minute නේ 1 minute හරිද? ඒ කැන්ල් එකෙන් ටර්ටල් සූප් එද්දි තා මේ වගේ තියෙන පොඩි පොඩි ලික්විඩිටි ටිකත් අරගෙන තමයි මේ 15 minute එක ටර්ටල් සූප් එන්නේ. හරි? ඒක ටර්ටල් සූප් උනා නැද්ද කියලා බලන්නේ. දැන් මෙහෙම වුණා ගමන් අපිට දැන් නැහැ ටර්ටල් සූප් උනා නැද්ද කියලා. ඊළඟට සෙල් කැන්ල් එක දෙන්න පුළුවන්. මේ high time frame FVG එකක් ඇතුලේ high time frame එකක් ටර්ටල් සූප් වෙනවද නැද්ද කියලා බලන්නේ. මේ වෙච්ච කැන්ල් එක ඒ high time frame PDR එක ඇතුලේ ඉන්ගල්ෆ් වෙනවා. මේ කැන්ල් ඉන්ගල්ෆ් වෙනවනේ. ඔව් ඉන්ගල්ෆ් වුණාම පුළුවන් ඉන්ගල්ෆ් වෙලා ඉවරෙච්ච ගම මෙටල් සූප් එන්ට්‍රි එක මෙතෙඩ් එකක් හරිද? ඉන්ගල්ෆ්
වෙලා ඉවරෙච්ච ගම හ්ම් එතනින් කරලා ඒකට රීජනල් ලෝ එකට මෙතන තියන්න පුළුවන් මෙතන තියලා ට්‍රේඩ් එක රන් කරන්නත් පුළුවන්. මේක නම් 1 to 2 හ්ම් දුවන්නේ ආසන්ට ගිහිල්ලා SL එනවා. ඔය ට්‍රේඩ් එක ගන්නත් පුළුවන්. ට්‍රේඩ් සුප් එන්ට්‍රි ගන්න. බ්‍රේකර් එකට තියලා නේ නෑ බ්‍රේකර් එක නෙමෙයි බ්‍රේක් කරන්නේ මේ ඉංගල් වෙච්ච කැන්ඩල් එක ඉවරනත් එක්ක එන්ට්‍රි ගන්නවා. හා 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 හරි ට්‍රේඩ් හරි සුප් එක එන්ට්‍රි මොඩල් එක. හරි ඒ එන්ට්‍රිය මෙතන ගන්න පුළුවන් නේ ඔව්. ඊට පස්සේ මල්ලික විදිහට බ්‍රේකර් එන්ට්‍රියක් ගන්න පුළුවන් ඊට උඩින් නේද අනිත් ඔව්. උඩට නේ ඔව්. ඒ මොනාගෙන් හරි එකක් පුරුදු වෙන්න අය. එන්ට්‍රි. හ්ම් හරි ඒක ඉස්සෙල්ලා නේ ප්‍රයිස් ඇක්ෂන් එක රීඩ් කරන්න පුරුදු වෙන්න බයස් එකත් එක්ක. මොකද වෙන්නේ යන්නේ කියලා ඊළඟට. ඊට පස්සේ යූස් කරන්න එක එන්ට්‍රි මොඩල් එක. ටෙල් සුප් ගන්නවා ටෙල් සුප් ගන්න. බ්‍රේකර් ගහනවා නම් බ්‍රේකර් ගන්න. හා හා දෙක තුන කලවම් කරලා ගහන්න යන්න එපා. පුරුදු වෙනකම්. එකකින් ගන්න බලන්න. ඔව් FPG ගන්නවා නම් FPG ගන්නයි. දැන් මෙතන FPG එන්ට්‍රි එකක් නැහැ. ඔව් එන්ට්‍රි එකක් නැහැ. ඉතින් ඉවරයි. ඊළඟට ආයෙ බලන්න. ඒක තේරුණා ඉන්ටර්නල් එක්ස්ටර්නල් කේස් එකක් තේරුණා නේද? ඉන්ටර්නල් එක්ස්ටර්නල් කේස් එකක් තේරුණා වීක්ලි එකේ මලි බයස් එක පොඩ්ඩ ආයි කියන්නකෝ වීක්ලි බලන්නේ තර විදියට. ඉන්ටර්නල් එක්ස්ටර්නල් කේස් එක. දැන් ලික්විඩ් ස්විප් එකක් වෙලා තියෙන උඩනේ එහෙමද මෙතන. ඔව්. ඒ නිසා පහලට ඊළඟට ආයේ ඉන්ටර්නල් එන්න ඕන එක නේද උඩට යනවා නන්නේ ඔව් ඉන්ටර්නල් ටැප් වෙන්න ඕන. මාකට් එක බුලිෂ් නේද මල්ලි මාකට් එක බුලිෂ්. බුලිෂ් නේ එතකොට OFEG එක බලන්නද උඩ පල්ලේ FEG බලන්නේ නැත්තේ ඇයි මල්ලි මේවද? ඔව් නෑ ඊට පල්ලේ FEG එකක් තියෙනවා අන්න ඔයාලා කැන්ඩල් එක ලොකු කැන්ඩල් එක නෑ ඊට යට එක නෑ නෑ තව පල්ලෙහා ලොකු කැන්ඩල් එකක් තියෙන්නේ මේක ඊට උඩින් අන්න ඒක FEG එක බලන්න නැතුව අරක බලන්නේ ළඟම එකද බලන්නේ ඒක ඔව් මේකට එන්න ඉතින් මේවා ෆිල් වෙන්න එපා. හා 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 ෆිල් වෙන්න ඕන මෙතන තමයි වෙන දෙයක් වෙන්න ඕන ඉස්සෙල්ලාම තියෙන තැන. ඒ නිසා තමයි එතන අල්ලන්නේ මෙතන බලන්න තේ අපි දන්නේ මේකද ඕකද කියලා හරිද? කවදේද කියලා දන්නේ මේක ඔව් ප්‍රීමියම් ඩිස්කවුන්ට් මේක දාලා බලනවා නේ. ඊට කලින් මෙතන ස්විං එක තියෙන්නේ. ඔව් මේක බලනවා නම් මේකෙත් තමයි ප්‍රීමියම් එකේ තියෙන්නේ. හරි. එනවනම් මාකට් එක අපි ඩිස්කවුන්ට් එකකින් බලනවා නම් මෙන්න මේ හැරි පොඩි එකක් තියෙනවා. උතන තමයි කන්සිඩර් කරන්න ඕන. ප්‍රීමියම් ඩිස්කවුන්ට් දාලා හරියට බලනවා. හරි. ඔය ටික මාක් කරලා ඉන්න අපි දන්නේ නැහැ මෙතනින් හරියද? එන්න ඕනේ හැබැයි එක්ස්ටර්නල් අරන් පළවෙනි මේ ඉන්ටර්නල් එක මේකනේ තියෙන්නේ. ඔව් ඒක තමයි පළවෙනි එකට තමයි දැන් මේකට එකපාරම මේ කොහින් මේක ෆීල් කරන්නේ නැතුව නෝ මෙහින් එන්න ඕන කොහින් හරි. එහෙම එන්නේ ඕනේ නැහැ. පළවෙනි එක ෆිල් වෙන්න ඕනේ. හරි. ඒක ෆිල් වෙයිද ෆිල් වෙන්නේ නැතුව හැරෙයිද කියලා කියන්න බෑ. හා 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 මේක ෆිල් වෙලා මෙතනින් ඇවිල්ලා හැරෙන්නත් පුළුවන්. හරි. ඒක ෆන්ඩමෙන්ටල් අනුව තමයි තීරණය වෙන්නේ. තේරුණාද? ඔව් තේරුණා මට ටෙක්නිකල් විදිහට හරියට පර්ෆෙක්ට්ම කියන්න බෑ. ඕනේ මෙතනින්ද කියලා. අපි දන්නේ ඉන්ටර්නල් එක්ස්ටර්නල්. ඉන්ටර්නල් කොතනින් හරි බලනවා මේ එන්ටර් වෙන්න ඕන ටික අපේ කරුණු ටික තියෙනවා නේ. ඒ රූල්ස් ටික හරිනම් එන්ටර් වෙනවා. හා හා එච්චරයි අපිට කරන්න තියෙන්නේ. හරි ඒකට මෙතනුත් අපිට වීක්ලි ඔය විදිහට බලනවා ඩේලිත් ඔය කතන්දරේ මොහොම බලනවා.
ඩේලිත් එහෙම ආපුවා මෙතන එක්ස්ටර්නල් අරන් තියෙනවා. හරි. ඊට පස්සේ මේ තියෙන ඉන්ටර්නල් එකට ඇවිල්ලා මෙතන එක්ස්ටර්නල් අරන් තියෙනවා. Right. ඊට පස්සේ ආය මෙතන තියෙන ඉන්ටර්නල් එකට අරගෙන අපිට කියන්න පුළුවන් මේ එක්ස්ටර්නල් වලට එන්න පුළුවන් කියලා. මං හිතනවා අද මේ එක්ස්ටර්නල් ගණී කියලා. හ්ම් හ්ම්. නොවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. නමුත් අපි ටෙක්නිකල් විදිහට මේක තමයි තියෙන්නේ. එයාට එන්න. ඇයි මෙතන ඉන්ටර්නල් එකට ඇවිල්ලා තියෙන්නේ? ඔව්නේ. ඉන්ටර්නල් එකට ඇවිල්ලා නිසා එක. ඩේලි ඕවත් ඔහොම බලාගෙන ඕහව ගත්තත් දැන් තියෙන මෙතන ඕහව ඉන්ටර්නල් එකක් ඇතුලේ